ඔන්ලයින් ශොපින් කිව්ව අපි ඕනගේට මතක්කන ප්ලට්ෆෝර්ම් කීපයක් තමයි ඩරාස්, AliExpress, eBay අන්නේ වගේ. ඉතින් මේ ළඟදී මම උඩ පල්ලෙහාදී මට රෙකමෙන්ඩ් වෙච්ච ප්ලට්ෆෝම් එකක් තමයි Temu කියලා. මට බර ඇඩ් ගානක් මෙන්ෂන් වුණා. ඉතින් මම ඒකත් එක පොඩ්ඩක් එක්ගෙන හොයලා බැලුවා. ඒකත් ඉතින් normally AliExpress වගේ එකක්. මේකේ විශේෂත්වයකට මම දැක්කේ මේකේ හැමදාම offers. ඒක පොඩ්ඩක් සස් හැමදාම offers කියන එක. ඊට අමතරව මේකෙදී AliExpress වල පොඩ්ඩක් ගණන් අඩු සීන් එකකුත් තියෙනවා ගොඩක් අය කියන විදිහට. ඊට අමතරව මම හිතන්නේ මේකේ තව වැඩ කැලි වගේක් තියෙනවා. හරිද? ඒ කියන්නේ තව ෆීචර්ස් වගේක් අපිට ලාභදායී වෙන විදිහට. හරිද? කොහොම හරි අද අපි මේ වීඩියෝ එකෙන් Temu ගැන කතා කරන්න විතරක් නෙවෙයි යන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් Temu කියන්නේ මොකක්ද? මේකේ මොනවද තියෙන ප්‍රොඩක්ට් රේන්ජ් එක කියලා බලනවා. ඒ වගේම Temu එකෙන් අපි ඕඩර් එකක් ප්ලේස් කරනවා. ඒ වගේම අන්නේ ඕඩර් එක ප්ලේස් කරද්දී මේකේ පේමන්ට් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ? අපිට වෙනම ෆී එකක් ඇඩ් වෙනවද? ටැක්ස් වදිනවද? shipping fee කොහොමද? අන්නේ දේවල් ගැන බලනවා. ඒ වගේම තමයි මම ඕඩර් කරන පැකේජස් ටික ගෙදරට එන්න කොච්චර දවස් අපිට යනවද? සහ ඒන ප්‍රොඩක්ට් හොඳ ක්වලිටි එකෙන් තියෙන හොඳ ප්‍රොඩක්ට්ද? මම වියදම් කරපු ගාන මට ඇත්තටම ලාභදායීද කියලාත් අපි අද බලනවා. ඉතින් අපි එහෙනම් යමු Temu එකට. ඉතින් මම මෙච්චර කාලයක් ඔන්ලයින් ඕඩර්ස් කරද්දි මේ වගේ අඩුවට බඩු ගෙන්න ගන්න හොයද්දි මම පාවිච්චි කරේ AliExpress එක. හරිද? ඉතින් අපි බලමු ඉතින් අලුත් ප්ලැට්ෆෝම් එකක් ආවා කියලා. ඉතින් වැඩි වෙන්නේ නැහැ නේ. හරිද? ඉතින් එහෙනම් ඉතින් මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් වෙබ් එකට ආව ගමන් මේ දවස්වල මම මේක රෙකෝඩ් කරන්නේ පෙබරවාරි 14 පාන්දර 1:16 දම් වෙලාව. ඉතින් කොහොම හරි වැලන්ටයින් ඩේ ඔෆර්ස් දාලා තියෙනවා. 90ක් දක්වා කියලා තියෙනවා. 90ක් කිව්වම පොඩ්ඩක් සස්. ඉතින් බලමු කොහොම 90 වෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ගත්ත ගමන් ප්‍රොටෙක්ෂන් මාර්ක්ද මගුලක් තියෙනවා. මේකෙන් මං හිතනවා අපේ මේ බැංක් කාඩ් ඩීටේල් උස්සන එකක් නැහැ කියලා. බලමු. never knows. හරිද? හරි. එහෙනම් ඉතින් අපි යමු. මට අද මේ mainly especially මම මේකට ආවේ නිකම්ම මේ වීඩියෝ එකක් කරන්නම නෙමෙයි. හරිද? මට මේකෙන් ඒ කියන්නේ AliExpress එකෙන් මට ඕඩර්ස් කීපයක් දාන්න තිබ්බා. මට mouse pad එකක් ටේබල් එකට තියන්න පොඩි ඩෙකරේෂන් ප්ලාන්ට් එකක් අන්න වගේ පොඩි අයිටම් වගේක් ඕන වෙලා හිටියා. ඉතින් මම හිතුවා ඒක AliExpress එකෙන් දාන වෙලේ මේ අලුතෙන් ආපු වෙබ්සයිට් එකෙන්ම අපි ඒ ටික දාගමු කියලා. හරිද? ඒත් එක්කම අද මේ වීඩියෝ එක වෙනුවෙන් මම ඊට අමතරව තව අයිටම් වගේකුත් ගෙන්නනවා. අපි එහෙනම් බලමු මෙතනින් මේ ගත්ත ගමන් අයිටම් වගේ තියෙනවා. අම්මට කිසිරි ගත්ත ගමන් යකෝ මූ මගේ හිත කියවලද මේ ගත්ත ගමන් mouse pad එකක් පෙන්නනවා කියහන්ගෝ. මං කියන්නේ මුන් අහන්න හොයද ඉන්නේ. හරිද? හරි. ඉතින් දැන් මම මෙච්චර වෙලා නිකන් මේ Temu එකේ මේ මෙන්න මෙතන home එකේ තියෙන දේවල් තමයි බල හිටියේ. හරිද? අපි ඒ ටික පැත්තකින් දාලා මම කියවනේ මට අයිටම් වගේක් අවශ්‍යයි කියලා. අපි යන්නේ අයිටම් ටික බලලෙමු. හරිද? මට මුලින්ම ඕනේ especially mouse pad එකක්. ඒක අත්‍යවශ්‍යයි. ඒකින්ද අපි යමු mouse pad එකක් බලන්න. mouse pad එකක් බලලා අපි බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ඕකේ. පටන් ගත්ත මං උඩින්ම මම හොයන જાතිය mouse pad එකක් ආවා. මට මෙන්න මේ වගේ look එකක තියෙන mouse pad එකක් ඕනේ. පොඩ්ඩක් අර black. එහෙම ලොකු කියන්නේ design එකක් මට ඕනේ. minimalistic type එකේ මේකක් තමයි ඕනේ. ඒක අපි top sales වලට දාමු. හරිද? top sales වලට දැම්මම ටිකක් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න ඔන්ලයින් අයිටම් එකක් ගෙන්න ගන්නවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒකේ කීයක් සෙල් වෙලා තියෙනවද? ඒකේ රිවිව්ස් කොහමද? ওই දේවල් ටික බලන එක normal නේ. ඉතින් ඒ දේවල් ටිකත් එක්ක අපි බලමු. හොඳ mouse pad එකක් තෝරගන්න පුළුවන් කියලා. මට දැන් මේ ගැටුනේම මෙන්න මේක. හරිද? ඕකේ. ඒකේ ටයිටල් එක තියෙන gaming mouse pad, computer desk mat, table keyboard wool. ඕකේ. ටයිටල් එක තෝගයක් තියෙනවා. anyway ඒක දාලා තියෙන්නේ 36ක් off කියලා. 2752යි. මේක අලියකින් ගත්තා නම් කීයක් වෙයිද? ඕකේ. මේකේ sizes කීපයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. මේ තියෙන sizes කීපයක්. මේ තියෙන්නේ 9045. හරිද? 9045 කියන්නේ full size keyboard එකක් තියලා mouse එකක් තියලා පට්ට size එකක්. ඒක නිසා අපිට 80යි 30 80යි 40 ඇති. හරිද? මට 80යි 40 ඇති. මම ඒක dark grey එකකින් ගන්නවා. ඒකෙන් මම දෙකක්ම ගෙන්නනවා. හරිද? දෙකක් ගෙන්නන්න හේතුව මට එකයි අපේ අයියට එකයි. හරිද? අපේ අයියා ඉන්නවා. ඉතින් එයාටත් එක්ක එකක් දාමු. හරි. මම එකෙන් දෙකක් ඇඩ් කරගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා. එහෙනම් අපි යමු අපේ ඊළඟ ඇක්සසරි එක ගන්න. හරිද? අපි බලමු තව මේ mouse pad තියෙනවද කියලා. මගේ හිත වෙනස් වෙන්න නිකන්. හරි. එහෙනම් දැන් mouse pad බැලුවා ඇති. අපි බලමු දැන් මට ඕනේ RGB light strip එකක්. හරිද? මොකද මගේ කාමරේ වටේට RGB light strip එකක් ආය අදින්න ඕනේ. දැන් තියෙන එක සවුත් වෙලා. ඉතින් ඒක නිසා අපි බලමු RGB LED strip. ඒකත් සුපුරුදු පරිදි මම දාගන්නවා top sales වලට. මොකද එතකොට ලේසි මට ආය review හොය බලන්න දෙයක් නෑ. හරිද? top sale වෙච්ච එක මොකද්ද ඒක බලනවා. ඉතින් එතනක් තියෙනවා 599 ඉඳන් RGB light strip. ඕකේ. ඔකේ 6,50,000 ගණන් sold කියලා තියෙන එකේ තියෙනවා 10 meter. හරිද? මේක 10 meter. අපි නිකන් reviews බලමු මොනවද තියෙන reviews කියලා. කවුරු ෆොටෝ එකක් දාන්න දාන්නේ තියෙනවනේ.
ඒක ලයිට් තියෙන්නේ පොඩ්ඩක් මේ ඇතින් ඇත හරිද මන් දැන් හයි කරලා තියෙන RGB ලයිට් මං ගත්තේ ලංකාව කෙන ශොප් එකකින් ඒක පොඩ්ඩක් RGB ලයිට් හෙන ළඟ ළඟ තියෙන මම මේක මේ අපේ වීඩියෝ අන්තිම දීක පෙන්න්න මගේ RGB ලයිට් එකයි මේ ගෙන්න්න එකයි කොහොමද තියෙන්නේ කියලා කොලිටිය එක අපි මේකෙත් බලමු 10 මීට එක මේකෙත් මන් 10 මීට කරම 10 මීට එක 2000 ගණයි මේක 1600 ගණයි ඕකේ නෝටෝකින් ලංකාව කෙනෙක් කර ලංකාව කෙනෙක් කරන්න ලංකාවය කොතන අපි එතනවල්ලි හරි ඇති ලංකාව තුන් දෙන කරන්න එක්කෙනෙක් විතරන්න මේ එක්කෙනෙක් ෆොට එකක් දාල් තියෙන සටප් එකටයි කරලා බයිද දැස නයි සටප්පා ඕකේ ඒකෙත් ලයිට් තියෙන ටිකත් දුරින් දුර මං හිතන කාම්බරේ ඒත් එලිය වෙයි කියලා ඕකේ යුනොට් එක අවුලක් නෑ හරිද මම මේකෙන් ගෙන්න්නවා මොකද ලංකාවේ තුන් දෙනෙකුත් දාලා තියෙන නිසා ඉතින් 10 මීටක් ගන්නද 15 මීටක් ගන්න හොඳ ප්‍රශ්නය ඕකේ මට සාධාරණ සැකැත්තින 20 මීට එක මට වැඩිවේ කියලා එක නිසාම 15 මීට කෝඩ කරන අපේ එකක්දාගම අපේ කාට්ටකට එකෙන් මට එකයි ඕනේ එන කීප් ශොපින් ඊට පස්ස අපියම් මට ඕනෑනා මේ පොඩ්ඩක් කර මගේ මේසේ තියන්න පුළුවන් පොඩි පැල වගේයක් ඒක තොකටර මගේ ඉස්සරහ වැඩවලට මට වීඩියෝස් හෙම කරද්දි පොඩ්ඩක් කර පැත්තෙන් යුණෝ ප්ලාන්ටලට කිය නම්ම දාහරි ආටිවිශල් ප්ලාන්ත මහරද මනියම් ප්ලාන් කියල ට තොටාවේ ඇති බොන්සයි ටයිපෙන් ටොප් සේල්ස් තියන්න මේක එක 76,000 ගන කෝඩ කරලා තින රිවියස් 4,000 ගනත් තියෙන බලමු ඕකේ ඒ කොලපාටක මට ඕන අනි ටයිප් එක ඕන්න මේකන අර බොන්සායක හක් වගේ ලංකාය කවරුත් ඕඩ කලන බලමු රිවියස් ෆොටයක් හයගන්තින එන බොඩක් කොලිටි පාටත් තියෙනවා ඒ කොල්ට ලොක් ඇදෙන අපි ඒ කාට්ට කරදාගමහරද මෙන්න මේ වගේ අකරදමට ඕනේ ඒක ඇවිල්ලා 5600 ගානයි සෝල් තියෙන්නේ ඕ ලංකාවෙක්කෙනෙකුතු රිවිව් දාලා ලංකාව දෙන්නෙත් දල අඩ මෙයා ලංකාවෙක්කනින්ම ආඩ ඒක වඩක් කොලිටි වයිබ් ඇත්තිය හරදේ ඒකෙන්මන් දෙකක් දාන හරද ඒක මටයි මේ තාමගේ තාව වැඩ වගේකට තියෙනවා කටෙන් ක්‍රියේෂන්වල්ද ඒකටත් අපි තව එකක් දාමුව එකෙන් හරි මං හිතන්නේ මට අවශ්‍ය ප්ලාන්ටික වැඩේ හරි ඒක 400 ගාන යුනේ 472 එක අර 800 ගානක් වුණා හරි ඊට පස්සේ අපි නිකම්මන මේ ටිමුවේගේ තව පොඩ්ඩක් කරකිලා බලමු මේ තව අපිට මොනවා හරි අයිටම් ටිකක් තියෙයිද කියලා පොඩ්ඩක් ලස්සනට අපේ වැඩ ටික කරගෙන හරිද ඉතින් මං කැටගරි වයිස් යනවා අපි කැටගරි වයිස් ගිහලා බලමු පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික්ස් වලින් කීබෝඩ් මවස් කොහොම දෙයන්න කියලා ඔක කීබෝඩ් නිසා 4000 ගානකට කීබෝඩ් තියෙනවා එම අර එහෙම ලොකු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නෙමේ චයිනාවල තියෙන බ්‍රෑන්ඩ් තියෙන්නේ නමුත් අර AliExpress බලාගන්න පුළුවන්ටියම බලාගන්න පුළුවන් හරිද ඔයගලන්ට මෙන්න දින තවත් අර වගේ පින්තූර වගේ ඒකත් මේ ෆ්‍රේම් කරපු නැති එකක්ද දන්නේ නැනේ ඒක තුන වෙනවද 3 piece set එකක් බං ඒක නම් එතකොට ඉතින් මේ පොඩියට ආවත් කමක් නෑ මේ පොඩියටලු ෆ්‍රේම් නොකරාවත් කමක් නැති 3 piece set එකන්නේ ඕකේ ලංකාවේ කෙනෙක් මෙන්න ෆොටෝ එකක්ම දාලා තියෙනවා හරි මෙයා දාලා දෙන්නේ පේපර් එකක්ලු වෙන්නේ pretty perfect quality awesome nice super good the print is amazing රිවිව් එකට එක පොඩක් ගන්න හිතුණා මේ තියන් කබඩ් එකක් ගහලා වගේ 4060 එක ඒක පොඩක් හොඳ ඩීසන්ට් සයිස් එකක් තියෙනවා අපි 4060 එකෙන් එකක් ගමු 1000 ගණක් එනවා අවුලක් නෑ let's see හරි දැන් මම බැලුවේ මම මේ මගේ හෙඩ්සෙට් එක පාවිච්චි නොකරන වෙලාවට පොඩ්ඩක් එල්ලලා තියන්න හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක බලන්න අපි බලමු හෙඩ්සෙට් ස්ටෑන්ඩ් මොනවද තියෙන එක හරිද කියන්නේ මේ වගේ වෙලාවකට මම හෙඩ්සෙට් එක දාන්නේ නැහැ ඒතකොට මගේ හෙඩ්සෙට් එක තියෙන නිකන් මේසෙ උඩ හරිද පොඩ ලස්සන විදිහකට තියන්න මේ අපිට හොඳ මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවද කියලා බලමු අපි යමු টপ සේල්ස් වලට টপ සේල්ස් වල යන්නේ නම් මෙන්න මේ යුනිවර්සල් එක හරිද ගේම් කන්ට්‍රෝලර්ස් නම් මම ඔක්කොම තියන්න පුළුවන් එක ඊට පස්සේ තියෙන්නේ මේක හරිද ඒක තමයි නම්බර් 1 විදිහට නමුත් මම ඒක හිතන්නේ හොඳ වෙයි කියලා මොකද ඒක අර එක තැනකින් පොඩි සපෝට් එකක් දෙන්නේ හරිද කියන ඔයගලන්ට පෙන්නවා මේක මේ එක තැනකින් පොඩි සපෝට් එකක් ඔය සපෝට් එක නිසා මම නිකන් සාධාරණ සැකයක් එනවා මේ ඔතනින් විතරක් හෙඩ්සෙට් එක නැමෙයිද කියන එකක් ඒ කියන්නේ පොඩි පාරක් හිටීද කියන එක ඕකෙම දිගටම දාලා තිබ්බොත් හරිද මට අර එහෙම පොඩි සැකයක් ආවා ඔව් ඒකේ ටිකක් දිගට සපෝට් එකක් තියෙනවා අර වගේ එක ධාරයක්ම නැතුව ටිකක් තියෙනවා ඒක 1300 ගානක් එනවා මට ඒ වගේ මෙයක් හම්බුණා 800 ගානකට හරිද ටිකක් ඒ වගේමයි යන්නේ අපි බලමු ඒකේ රිවිව්ස් කොහමද කියලා මම හිතනවා මට ඒකට පොඩ්ඩක් try එකක් දීලා බලන්න ඒක මේ එම ලොකු ගානක් නැහැ 800 ගානක් වෙන්නේ අරක පොඩ්ඩක් ගණන් වැඩි හරිද මේක ඇවිල්ලා මේක නෙමෙයි මෙන්න මේක ඇවිල්ලා 1000 ගානක් නේ 1300 ගානක් වෙනවා හරිද එච්චර ගානකට යන්න ඕනේ අපි 800 ගානකට මේක සිලෙක්ට් කරගමු හරි ඉතින් මම ටිකක් උඩ පල්ලෙහාදී මට හම්බුණා මේ ඩිජිටල් ක්ලොක් එකක් ඒක පොඩ්ඩක් මේ
ගති වයිබ්යක් තියෙනවා. ඉතින් මං හිතුවා ඒකත් පොඩ්ඩක් වඩ ගන්න මගේ ටේබල් එකේ ලස්සනට තියාගන්න. ඉතින් ඒකේ මම රිවිව්ස් බැලුවාම ලංකාවේ ගොඩක් අය ඒකට දාලා තියෙනවා. හරිද? ලංකාවේ ගොඩක් අය දාලා තියෙනවා. එකම එක්කෙනෙක් විතර ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉතින් ලංකාවේ මම හිතන්නේ 11 දිනක් කෝඩ් එක දාලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ ක්ලොක් එක. ඒකෙත් බැටරි දාන්න පුළුවන් අපිට. හේ ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. අපිට නැත්නම් වයර්ඩ් කනෙක්ට් කරන්න පුළුවන්. ඒක පොඩක් වයිබ්. හරිද? ඒ නිසා මම ඒකෙන් එකක් කාට් කරගත්තා. ඊට පස්සේ මම වෙනසකට කරේ මගේ හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක පොඩක් වෙනස් කරා. ඒක මම ගෙනල්ලා තියෙනවා හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක විදිහට මේ පොඩ වෙනස්සක්. හරිද? කලින් තිබ්බේ මෙන්න මෙතන උඩ රබර්නේ. දැන් මේක ඇවිල්ලා උඩ රබර් නෙමෙයි උඩ යන්නේ මේ වෙනම මේකක්. හරිද? වෙනම මේ ප්ලාස්ටික් මටීරියල් එකක් එක්ක උඩ යන්නේ මේ එකනේ දාලා තිබ්බයි. හරිද? මේ තියෙන මේ දාලා තින්නේ bottom and top is plastic. හැබැයි මේ පෝල් එක මෙටල් කියලා. හරිද? ඉතින් ඒක නිසා මං හිතුවා පොඩ්ඩක් ඒකට මාරු වෙන්න කලින්කට හොඳ පොඩ්ඩක් ගන්න වැඩි. හැබැයි අවුලක් නෑ. හරි. එහෙනම් ඉතින් අපි දැන් බලමු මේ අයිටම් ටිකම. දැන් මං කියවන මං කලින් මේ වීඩියෝ පටන් ගත්තී මම මේ AliExpress එකෙන් කොහොමද දාන්න හිටපු ඕඩයක් කියලා. ඉතින් මේ අයිටම් ටිකම අපි AliExpress එකෙන් දැම්මොත් කීයක් එයිද කියලා බලමු. හරි. ඔන්න එහෙනම් මං AliExpress එකෙන් මේ අයිටම් ටික සිලෙක්ට් කරගත්තා. මේ අයිටම් ටිකම නෙමෙයි. නමුත් ඒ ළඟින්ම යන අයිටම් ටික තෝරගත්තා. උදාහරණයක් විදිහට මේ LED strip, mouse pad ඒ ටික නම් මට හම්බුණා. හරිද? නමුත් headset stand එකයි මෙන්න මේ poster clock මට අර ටිකම හම්බුන්නේ නැහැ. නමුත් මං ළඟින් යන සහ price එක පොඩ්ඩක් ළඟින් යන ටිකක් ඇඩ් කරගත්තා. සහ මම AliExpress එකෙන් ගත්තොත් මොන ටිකද ගන්නෙ සහ මම රිවිව් බලලා මේ ටික දැම්මේ. හරිද? දැන් ඔයගොල්ලෝ කියන්න බෑ රිවිව් බලන්න නැතුව මේ AliExpress එකෙන් දාලා කියලා. එහෙම නෙමෙයි රිවිව් බලලා orders ප්‍රමාණය බලලා උදාහරණයක් විතර අපි මේක ගමුකෝ. මේක ඇවිල්ලා orders 1000කට වඩා වැඩි 2221ක් රිවිව් තියෙනවා. ඒ රිවිව් තියෙන ටිකෙත් කට්ටිය දාලා තියෙනවා. හරිද? මේක solid හොඳයි කියලා දාලා තියෙනවා. මේ use කරන ගමනුත් දාලා තියෙනවා. හරිද? අර ඒ වගේ මම මේ ආගියතේ තෝරලා නෙමෙයි මේ හොඳම ටික තෝරලා තියෙන්නේ. ඉතින් ඒ ටිකට මට යනවා. අපි දල වශයෙන් කියමු. මොකද මට මෙතන මේ මගේ කොයින් වගේකින් මම කලින් orders දාලා තියෙන කොයින් වගේකින් මගේ save එකක් යනවා. ඒ නිසා මේක දල වශයෙන් කියමුකෝ AliExpress එකෙන් දැම්ම shipping fee එකත් එක්ක 11000ක් යනවා කියලා. හරිද? ඒ අතරේ අපිට ටිමු එකේ යනවා 10,500ක් වගේ. අපි තව ටිකක් ටිමු එකේ ගන්න අඩු කරමු. ඉතින් රුපියල් 500ක වගේ වෙනසක් තමයි මට පේන්න තියෙන්නේ. හරිද? එතකොට ටිමු එකෙන් අපිට කියනවා වාට වඩේකට 20000ක් යනවා. 19000ක් කියමු 19000ක් යනවා. ඒක අපි 8300කට දෙන්න කියලා. හරිද? මන් දන්නේ මේ offers කියලා තියෙන දේ ඇත්තටම offersද නැත්නම් ඒක නිකන් ප්‍රෝඩාවක්ද කියන එක. හරිද? ගොඩක් වෙලාවට ඉතින් offers කියන්නේ ප්‍රෝඩාවක් තමයි. හරිද? ඉතින් එහෙනම් අපි දැන් යම් මේක checkout process එකට අපිට තව fees අනම්මනම් වදිනවද බලන්න. හරි. ඉතින් මම checkout process එකට ආවා. ඉතින් මේ process එකේදී අපිට shipping details දාගන්න තිබ්බා. මම ඒ shipping details ටික දාගත්තා. ඉතින් ඒ වගේම තමයි මෙතන ඔයගලන්ට පෙන්නනවා අපේ total එක මෙච්චරයි shipping free dollars වලින් මෙච්චරයි LKR වලින් මෙච්චරයි කියලා. ඊට පස්සේ අපේ යටින් payment method වලට card detail ටික දාන්න තියෙනවා. ඉතින් මම දැන් ඒ ටික දාගෙන තියෙන. එහෙනම් ඉතින් අපි order එක place කරමු. හරි boys මම checkout process එක දාන්න යද්දි මට අවිල්ලා තියෙනවා the limited item the limit for single order is currently 9600 LKR. Please move the following items to your cart to continue. මොකක්ද මේ කතාව? ඇයි මට order එක දාන්න බැරි? Okay boys මම වෙනසකට කරේ මන් දන්නේ ඇයි කියන්න. මම වෙනසකට කරේ එක mouse pad එකක් අයින් කරා. හරිද? පේමන්ට් එක සක්සස්ෆුල් වුණා. පේමන්ට් එක ගියා. ඉතින් දැන් ඕඩර් එක එනමලු. add more item to ship together කියලා තියෙනවා. හරිද? free shipping no delay. මන් දන්නේ ඇයි එහෙම උනේ කියලා. හරිද? ඕකේ මම ඒක ගැන දන්නේ නැහැ. හරිද? අපි මේ වගේ කවුන්ටර් එකට ගිහලා මේ තියෙන මන් දාපු ඕඩර් එක. හරිද? මේ තියෙන මන් දාපු ඕඩර් එක. මේ ඕඩර් එක බැලුවොත් ඔයගලන්ට පෙනෙයි එක mouse pad එකයි දැන් දාලා තියෙන්නේ. ඉතින් මගේ ඕඩර් ලිමිට් එකක් තිබ්බද කියලා මන් දන්නේ නැහැ. එතන මට ප්‍රශ්නයක් තියෙනවා මට. හරි. ඉතින් මම ඇත්තටම කිව්වොත් දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. මට ආවේ නිකන් මගේ ඕඩර් ලිමිට් එකක්. ඒ නිකන් අර අපේ ලංකාවේ තියෙන්නේ මේ මොකක්ද මාස 3ට ගෙවන්න ගන්න පුළුවන් මොකද්ද? කොකෝ එක. හරිද? කොකෝ එකේ තියෙනවා අපිට ඕඩර්ස් අපි කොකෝ එක හරහා දාද්දි අපිට ඕඩර් ලිමිට් එක අපිට මීට වඩා ස්පෙන්ඩ් කරන්න බෑ කියලා. කොකෝ එකේ ඒක රීසනබල්. මොකද අපි ගෙවන්න ගන්නේ මාස 3කින්. ඒතකොට කොකෝ එක දැනගන්න ඕනේ මේ මිනිහට ගෙවන්න පුළුවන්ද කියන එක. හරිද? ඉතින් මම දන්නේ ඇයි මේක එහෙම කරේ කියලා. ඉතින් මෙතන ඔයගොල්ලෝ ඩෙලිවරි ටයිම් එක බලුවොත් මේක ඩෙලිවරි ටයිම් එක පෙන්නලා තියෙන්නේ fastest arrival within 4 business days කියලා. එතකොට මට මේක කියලා තියෙන්නේ පෙබරවාරි 20 ඉඳන් මාර්තු 1 වෙනකම්. හරිද? ඇස්ටිමේටඩ් ටයිම් එක පෙබරවාරි 20 ඉඳන් මාර්තු 1 වෙනකම්. කියන්නේ අද පෙබරවාරි 14 පෙබරවාරි 20 ඉඳන් මාර්තු 1 වෙනකම්. පෙබරවාරි 20 આવොත් නම් seriously I don't believe that. හරිද? මොකද පෙබරවාරි 20 මේක චයිනා වල ඉඳන් එනවා නම් එච්චර ඉක්මනට එන්න බෑ. හරිද? හැබැයි ආවොත්
ටිමු එකට ප්ලස් පොයින්ට මොකද මං AliExpressෙන් ගෙන්නනවා මං සති 2 3 4 සමහරක් වෙලාවට මාස එකමාර බලන් ඉඳලා තමයි මං AliExpressෙන් orders ගෙන්න ගන්නේ. හරිද? ටිමු එකෙන් කලින් ආවොත් ටිමු එකට ප්ලස් පොයින්ට මොකද සමහරක් අයිටම් තියෙනවා මම අර මතක් වෙලා මට ඕනේ වුණාම මට ඒක තව සතියකින් ඕනේ. ඒක සති දෙකකින් ඕනේ. එතකොට ඉක්මනට ඩිලිවර් වෙන්නේ නැහැ. AliExpress ඒක නිසා මම දාන්නේ Ali එකෙන් මම ලංකාවේ කොහෙන් හරි ගන්නවා. හැබැයි ටිමු එකකින් ඒ වගේ සතියෙන් දෙයෙන් එනවනම් මට ඒක අත්තරම් ප්ලස් පොයින්ට් එකක්. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකේ ඊළඟ කෑල්ලට තවත් රසවත්. ෆයිනලි ඔන්න එහෙනම් සති කීපයකට පස්සේ මගේ අතට පැකේජ් එක හම්බුණා. පැකේජින් එකේ අන්බොක්සින් එකට යන්න කලින් මම ඔයාලට කිව්වා මම මේක ඩිලිවර් වෙච්ච ටයිම් එක සහ කොච්චර කාලයක් ගියාද කියන එක මම ගන්න වීඩියෝ එකේදී කියන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද මේකේ ට්‍රැකින් සිස්ටම් එක වැඩ කරේ සහ මේක මගේ අතට එන්න කොච්චර කාලයක් ගියාද කියන එක. ඉතින් මම ඕඩර් එකට පේමන්ට් එක කරපු තැන ඉඳන් පේමන්ට් එක වුණාද ඊට පස්සේ මගේ පැකේජ් එක ෂිප් කරන්න දැම්මද ලංකාවට ආව දන්නේ දේවල් ඔක්කොම ටික හරි ගන්නට උනා. කොහොම හරි මගේ පැකේජ් එක ලංකාවට ආවා කියලා මට අප්ඩේට් උනේ පෙබරවාරි 20 වෙනිදා. ඉතින් පෙබරවාරි 20 පැකේජ් එක ලංකාවට ආවා කියලා අප්ඩේට් වුණාට පස්සේ ආයෙත් පෙබරවාරි 25 අප්ඩේට් එකක් ආවා රෑට වගේ මට හිතන්නේ රෑ 10යි ගානකට හරි 9යි ගානකට අප්ඩේට් වුණා arrived hub කියලා. ඊට පස්සේ arrived hub කියන එක වැටිලා ටික වෙලාවකින් ආයෙත් වටන out for delivery කියලා. ඉතින් මම හිතුවා හරි එහෙනම් ඉතින් දැන් මේක තව දවස් දෙකක් තුනක් ඇදී කියන්නේ පෙබරවාරි 26 අපි අතාරිමුකෝ 27 28 29 වගේ වෙද්දී අනිවාර්යෙන් මගේ අතට හම්බෙයි කියලා. නමුත් ඒක ඒ දවස්වලදී මගේ අතට හම්බුන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ආයෙත් මේක කොහොම හරි මං හිතුවට එයි කියලා ආයෙත් කොහොම හරි out for delivery කියලා අප්ඩේට් එකක් කරනවා මාර්තු 2 වෙනිදා. ඉතින් මම හිතුවා හරි මාර්තු 1 වෙනිදා එන්න තිබ්බ පැකේජ් එක හරි කමන්නේ මාර්තු 2 වෙනිදා මොකක් හරි පැකේජ් එක මිස්ප්ලේස් එකක් කළා මොකක් හරි වුණා කියමුකෝ. ඊට පස්සේ මාර්තු 2 වෙනිදා අප්ඩේට් වෙච්ච එක යන්තම් මාර්තු 3 වෙනිදා මගේ අතට හම්බුණා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඇයි පෙබරවාරි 25 out for delivery කියලා වැටිච්ච එක මට දවසින් හම්බුන්නේ නැතේ. කියන්නේ පෙබරවාරි 25 out for delivery කියලා වැටලා ඇයි පෙබරවාරි 26 හම්බුන්නේ නැතේ? at the same time මචං මට මාර්තු 2 වෙනිදා out for delivery කියලා වැටලා මාර්තු 3 වෙනිදා මගේ අතට හම්බුණා. ඉතින් මම හිතන්නේ ලංකාවට එනකම් process එක මාර ස්පීඩ් වෙලා. ඒ කියන්නේ දවස් මම හිතන්නේ පෙබරවාරි 14 මම ඕඩර් එක ප්ලේස් කරේ මහා පාන්දර. අපි පෙබරවාරි 14 අතරම පෙබරවාරි 15 ගියමු. ඉතින් දවස් 5ක් 6ක් ඇතුළත ලංකාවට ඇවිල්ලා එතනින් පස්සේ එන්න සෑහෙන ඩිලේ එකක් ගියා. ඉතින් පෙබරවාරි 20 ලංකාවට ඇවිල්ලා එතන සෑහෙන දවස් 5ක් 6ක් අතර කාලයකුත් පාස් කරලා තමයි මගේ අතට හම්බුනේ. ඉතින් මම හිතනවා ලංකාවේ ඩිලිවරි සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තියෙනවා මෙතනදී. මොකද පිටරට ඉඳන් කොහේ හරි චයිනා හරි කොහේ හරි ඉඳන් ලංකාවට එන්නමත් අර වගේ පොඩි දවසක් නම් ගියේ මට හිතා ගන්න බෑ. ඇයි ලංකාවේ ඇතුලේ ඩිලිවරි එක හරියට උන්නේ නැති කියලා කොහමරි දන්නේ නේ කින්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. කොහමරි කිසිම අවුලක් තිබ්බේ නැහැ. පැකේජ් එක මට හතර හම්බුණා. එක ප්‍රොඩක්ට් එකක්වත් ඩැමේජ් එකක්වත් මුකුත්ම වෙලා තිබ්බේ නැහැ. හොඳට ඔක්කොම ටික තිබ්බා. නමුත් මට පැකේජින් එක ගැන නම් එච්චරම සැටිස්ෆයි නැහැ. නමුත් අපි ස්පෙන්ඩ් කරපු ගානත් එක්ක ඒකට මුකුත් කියන්නත් බෑ. ඉතින් කොහොම හරි මම පැකේජ් එක ඕපන් කරන්න පටන් ගත්තා. ඉතින් මං කියවනේ පැකේජින් එක එච්චරම හොඳ නැහැ කියලා. නමුත් මම පැකේජින් එක ඕපන් කරපු ගමන් මට දකින්න පුළුවන් වුණේ මම ඕඩර් එක දාපු RGB light strip. ඉතින් light strip එකේ box එක පොඩ්ඩක් තැලිලා පොඩ්ඩක් damage එකක් තිබ්බා. නමුත් that's okay මචං අවුලක් නැහැ. ඊට පස්සේ අපි ඊළඟට එළියට ගත්තේ මම හිතන්නේ මේක mouse pad එක වෙන්න ඕනේ. ඉතින් මේක mouse pad එකත් එළියෙන් තිබ්බට පස්සේ අපිට හම්බුණා මම එක දාපු අර bonsai වගේ type එකේ තියෙන පැලයක්. ඒකත් පොඩ්ඩක් විතර පොඩි වෙලා ආවේ. මොකද මේ ඔක්කොම ටික එකම පැකේජ් එකේ ආව හින්දා. ඊට පස්සේ මට ආයෙ එළියට ගන්න පුළුවන් වුණා. මම දාපු අනිත් plant එක. ඉතින් මේ දෙකම plastic plant. ඒක නිසා කිසිම issue එකක් නෑ මට. ඉතින් ඊට පස්සේ අපිට එළියට හම්බුනේ මම හිතන්නේ මේ තියෙන අපි අර ගෙන්නපු wall art ටික wall art අපි 3ක් ගෙන්නුවා. මේ තියෙන ඒ ටික. ඊට පස්සේ අපිට එළියට ආවේ headset stand එක. ඉතින් headset stand එකෙත් box එක පොඩ්ඩක් තැලිලා වගේ ලුක් එකක් තියෙනවා. නමුත් ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ අපිට එළියට හම්බුණා මෙච්චර වෙලා පැකේජින් එකේ තිබ්බ මම හිතන්නේ හොඳම පැකේජින් එක තමයි අපේ ඔර්ලෝසුවේ පැකේජින් එක. මේක නම් පොඩ්ඩක් box එක ටිකක් හොඳට හදලා තියෙනවා. හොඳ ඩියුරබල් ලුක් එකක. අනිත් box නම් එච්චර හොඳටම තිබ්බේ නැහැ. anyway අපි එහෙනම් දැන් යම් මේ product එකින් එක ගලවලා බලන්න. ඉතින් මුලින්ම මම මෙතනින් තෝරගත්තේ අපේ පොඩි plant එක. ඉතින් මේකත් මම මුලින්ම පැකට් එකෙන් අයින් කරා. ඉතින් unboxing එක ගැන වැඩි හිතන්න එපා. මොකද මට ඉවසීමක් නැහැ මේ වගේ දේවල් unbox කරලා. ඉතින් කොහොම හරි ඒකත් පොලිතින් එකත් අයින් කරගත්ත පස්සේ පොඩ්ඩක් පැලේ පොඩි වෙලා තිබ්බා. ඒ පොඩි වෙච්ච ගතියත් මම හැදුවට පස්සේ අපිට පැලේ මේ වගේ ලුක් එකක් තිබ්බා. ඉතින් මේ පොට් එක එහෙම ලොකු බරක් නැහැ. පොඩි හුලඟක් ආවත් මේක පොඩ්ඩක් වැටෙන සයිස් එකක් තිබ්බා. කොහොම හරි ඒක අපිට හදා ගන්න පුළුවන්. මොකද මෙතන පොට් එකෙන් මේ කියන්නේ යට තියෙන ප්ලාස්ටික් භාජනෙන් පැලේ වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් අන්නේ පැලේ වෙන් කරාට පස්සේ එතනට ඇතුළට ගලක් වගේ මොකක් හරි දැම්ම ගමන් ඔක බරට තියන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒකත්
මහලොකු ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ නැහැ. ඊළඟට අපි අන්බොක්ස් කරන්න අපේ ඊළඟ අර බොන්සායි වගේ ටයිප් එකේ පැල. ඉතින් මේකත් හොඳටම අතු ටික පොඩි වෙලා තමයි තිබ්බේ. මේකෙත් බේස් එක නම් එහෙම ලොකු බරක් තිබ්බේ නැහැ. නමුත් මේක එහෙම වැටෙන ටයිප් එකක් තිබ්බේ නැහැ. මොකද මේක එච්චර අර උසක් නැහැ. ලොකු උසක් නැතුව අර පැතිරලා තියෙන හින්දා මේක වැටෙන ටයිප් එකක් නැහැ. ඊට අමතරව නම් මේක එවලන්නේ නැහැ. මේකෙත් කොළ ටික පොඩ්ඩක් හදලා ගත්තට පස්සේ මේකෙත් කිසිම අවුලක් නැහැ. කිසිම ඩැමේජ් එකක් කොළ කැඩලා එහෙම කිසිම පාටක් තිබ්බෙත් නැහැ. හරි ඊට පස්සේ අපි අන්බොක්ස් කරලා බලමු අපේ තියෙන ක්ලොක් එක. ඉතින් මේ ක්ලොක් එකේ නම් අන්බොක්සින් එක ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් නෝමල් අපි ලංකාවේ ගන්න ප්‍රොඩක්ට් එකක් වගේම හොඳට තියෙනවා. බබල් රැප් එකක දාලා අපේ charger එක වෙනම ඊට පස්සේ අපිට කැටලොග් එකක් එවලා තියෙනවා මේක setup කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකේ setup process එකෙත් දේවල් ටිකක් තියෙනවා අපිට කරගන්න. ඊට අමතරව මේකට මට ඕන වුණා AAA බැටරි 3ක්. ඉතින් AAA බැටරි 3ක් අනිවාර්යෙන් මේකට ඕනේ. ඔයගලන්ට නැත්තම් මේක මේ වයර්ඩ් හරහාත් කනෙක්ට් කරගන්න පුළුවන්. නමුත් වයර්ඩ් හරහා කනෙක්ට් කරොත් ඔයගොල්ලෝ මේක ඕෆ් කරලා තියෙන වෙලාවට මං හිතන්නේ හරියට මේක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒක නිසා මම කරලා තියෙන්නේ මේකට AAA බැටරි 3ක් දාලා ඊට පස්සේ මේක මම PC එකට වයර්ඩ් හරහාත් කනෙක්ට් කරලා දෙන්නේ. ඉතින් වයර්ඩ් හරහා කනෙක්ට් කරාම විතරයි මේක always on display එකක් විතර තියෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක බැටරි හරහා යනවා නම් මේක ටික වෙලාවක් ගිහිල්ලා ආයෙත් නවතිනවා. අන්න ඒ විදිහට නැත්නම් ඔයගොල්ලෝ සයිකල් එකක් යන්න දාන්න පුළුවන්. ඒ විදිහට දෙනවා. ඉතින් මේකදී ඔයගලන්ට ටයිම් එක, ඩේට් එක, ඒ වගේම තමයි ටෙම්පරේචර් එක පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔය තුනම සයිකල් එකක් විදිහට ටයිම් එක පෙන්වුවා, ඊට පස්සේ ඩේට් එක පෙන්වුවා, ඊට පස්සේ ටෙම්පරේචර් එක පෙන්වුවා. ආයෙත් සයිකල් එකක් විදිහට යන්න විදිහටත් මේක හදාගන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මේ ඔරලෝසුව ටිකක් හොඳ ක්වලිටි එකක් තියෙනවා. ටිකක් හොඳ ෆීල් එකක් එක්ක සාමාන්‍යයෙන් ඇත්තටම ඔරලෝසුව නම් ගෙවපු ගානට ඇත්තටම වටිනවා. පැල දෙකත් අවුලක් නැහැ. නමුත් ඔරලෝසුව මට ඊට වඩා ඇත්තටම කියනවා නම් සැටිස් පොඩ්ඩක්. හරි එහෙනම් දැන් ඔරලෝසුවේ වැඩේ පැත්තකින් දාලා අපි දැන් සෙටප් කරගන්න බලමු අපේ හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක. ඉතින් හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එකත් බොක්ස් එකෙන් එළියට ගත්ත ගමන් මෙන්න මේ වගේ ප්ලාස්ටික් එකක අපිට අවශ්‍ය කැලි ටික දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ මැද කැලේ නම් පොඩ්ඩක් මෙටල් ටයිප් එකක් තමයි තියෙන්නේ. අනිත් දෙක නම් ප්ලාස්ටික් ටයිප් එකක් යන්නේ. ඉතින් මේක ලේසියෙන් ඇසෙම්බල් කරගන්න පුළුවන්. එච්චර ලොකු දෙයක් කරන්න නැහැ. යට බේස් එකට අර උඩි මැද්ද තියෙන යකඩ කෑල්ල වගේ එක ප්ලග් කරා. ඊට පස්සේ උඩින්ම අනිකත් ප්ලග් කරගන්න විතරයි තියෙන්නේ. ඔය ටික තිබ්බ ගමන් අපේ හෙඩ්සෙට් එක අපිට ලස්සනට තියාගන්න. ඊට අමතරව අපිට මේ හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක යටට හයි කරගන්න පොඩි ස්ටිකර්ස් වගේ කම්බිලා තියෙනවා. අර හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් එක තැනක තියෙන ගානට ස්ටේබල් තියෙන පොඩි රබර් කෑලි වගේක් හම්බෙලා තියෙනවා. ඉතින් මම ඒ ටිකත් අලව ගත්තා. ඊට පස්සේ මේ හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක අපිට මේ සුඩ කිසි අවුලක් නැතුව තියලා තියන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු අපිට හම්බෙච්ච RGB ස්ට්‍රිප් එක කොයි වගේද කියලා. ඉතින් RGB ස්ට්‍රිප් එකත් අපි එළියට ගත්තට පස්සේ අපිට මේ වගේ පොලිතින් එකක ඔක්කොම රැප් කරලා තියෙනවා බලා ගන්න බලන්න. ඉතින් අපේ RGB ස්ට්‍රිප් එක ඊට පස්සේ රිමෝට් එක ඊට පස්සේ අපේ පවර් දෙන්න ඕනේ ලයින් එක වගේම යූසර් මැනුවල් එක අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් මේක සෙටප් කරගන්න ප්‍රොසෙස් එක නම් හරිම ලේසි. ඔයගලන්ට කරන්න තියෙන්නේ ඔයගලන්ගේ RGB ස්ට්‍රිප් එකේ එන අග වයර් එක මේකේ අපිට හම්බෙලා තියෙන USB එකත් එක්ක තියෙන කන්ට්‍රෝල් එක වගේ එකට ගානට පැත්ත බලලා ගහනවා. මේක ඊතලයක් තියෙනවා. අන්න ඒ ඊතලයි කන්ට්‍රෝල් එක පැත්තේ තියෙන ඊතලයි බැලුවාම ඔයගලන්ට මේක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අන්න ඒ විදිහට හරියටම ප්ලග් කරගත්තට පස්සේ ඔයගලන්ට මේක USB හරහා කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මුලදී මේක එකපාරට ෆන්ක්ෂන් උන්නේ නැහැ. මම පොඩක් බය වුණා. අපට සිරි මේක වැඩ නැද්ද කියලා. නමුත් ඊට පස්සේ කොහොම හරි මම මේ රිමෝට් එක මෝඩ් එකක් මාරු කරගුවාම මේක වැඩ කරන්න ගත්තා. ඊටත් අමතරව මේකේ හොඳ මාතල් එක සෙට් උනේ මම මේ රිමෝට් එකේ දැක්ක පොඩි අරනියන් වොයිස් මෝඩ් එකක් වගේ. ඉතින් මම ඒක දාලා බැලුවා. දාලා බැලුවාම ඒකේ කිසි දෙයක් උනේ නැහැ. මම ඊට පස්සේ හරි වොයිස් මෝඩ් එකක් වගේ තියෙන්නේ. මම ඉතින් මොඩි සින්දුවක් ප්ලේ කරලා බැලුවා. සින්දුවක් ප්ලේ කරාට පස්සේ ඒ සින්දුව යද්දි මේකේ ලයිට් මාරු වෙන්න පටන් ගත්තා. ඉතින් මම ඒක ඇත්තටම කිව්වොත් හිතුවේ නැහැ මේක මේ වගේ RGB ස්ට්‍රිප් එක ඒ වගේ දෙයක් වේද කියලා. නමුත් කොහොම හරි සින්දුව පෝස්ට් කරපු ගමන් ආයෙත් ඒ පැටර්න් එක නවතිනවා. නමුත් සින්දුවක් දාපු ගමන් ආයෙත් ඒ පැටර්න් එක ඒ විදිහටම යනවා. හරි එහෙනම් දැන් RGB ස්ට්‍රිප් එකේ වැඩේ ඉවරයි. අපි දැන් අන්බොක්ස් කරගෙන බලමු අපිට අපි ගෙන්නපු අර වෝල් ආර්ට් සෙට් එක. ඉතින් වෝල් ආර්ට් සෙට් එකත් මම අන්බොක්ස් කරාට පස්සේ ඇත්තටම කියනවා පට්ටම හොඳ ක්වොලිටි එකක් තිබ්බා. මම හිතුවේ නිකන් අර A4 එක print කරලා අන්න ඒ වගේ ක්වොලිටි එකක් එයි කියලා. නමුත් මේක නිකන් අර බැනර් ටයිප් රෙඩ් එක වගේ තමයි මේක print කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ print ක්වොලිටි එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සහ මේකේ පෙනුම සහ ඒ කියන්නේ කලර්ස් මේක තියෙන පෙන්නුම කිසිම අවුලක් නැතුව හොඳ ක්වොලිටි එකකින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් යන්නේ මම ගෙන්නපු ආර්ට් කීපේ. ඒ කියන්නේ අපිට ආර්ට් තුනක් හම්බුණා. ඒ ආර්ට් තුන තමයි දැන් ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ ආර්ට් තුන මට රෙද්දක් විදිහට ආවත් ප්‍රශ්නයක් නැහැ. මේක හොඳ ක්වොලිටි එකක් තිබ්බොත් මම අනිවාර්යයෙන් මේක ෆ්‍රේම් කරගන්නවා කියලා. ඉතින් මම කියපු විදිහටම මේක ෆ්‍රේම් කරගත්තා. ඉතින් ඔයගලන්ට මේ වගේ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් ෆ්‍රේම් කරලා දීදී මම මේක එහෙම ලොකු
ඩිසයින් එකට ගෙන ඉස්සරහ වීදුරුවක් මුකුත් නැහැ නෝමල් වටේට ෆ්‍රේම් එකක් හයි කරලා මේක බිත්තිය එල්ලන්න පුළුවන් විදිහට මම හදාගත්තා. ඉතින් එක ෆ්‍රේම් එකකටත් මට ලොකු ගාණක් ගියේ නැහැ. කොහොම හරි දැන් මේක මට මගේ බිත්තිය එල්ල ගන්න පුළුවන් ලස්සනට. ඉතින් මේකේ මම බිත්තිය එල්ල ගත්තට පස්සේ මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් මගේ setup review එකක් එක්ක. එතකොට ඔයගලන්ට මේ බැනර් එක බලා ගන්න පුළුවන්. මේකයි සහ මේකේ තව ඩිසයින් දෙකක් තියෙනවා. ඒ ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම රූම් එකේ ළඟදිම ගේනවා තව වීඩියෝ එකක්. අන්න ඒකෙදී ඔයගලන්ට මේ ටික බිත්තිය එල්ලලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික බලන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ like කරලා තියාගන්න. ඊට පස්සේ ඉතින් අපිට අන්තිමට තියෙන්නේ අපේ mouse pad එක unbox කරගන්න. ඉතින් මේකත් අපේ polythene කොලෙන් අයින් කරලා ගත්තට පස්සේ ඇත්තටම හොඳ quality material එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම හිතුවට වඩා මේකේ material එක ඇත්තටම හොඳයි සහ මේකේ පිටිපස්සෙත් අපිට පොඩි නිකන් අර rubber type එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයගොල්ලෝ මේක මේසෙට දැම්මට පස්සේ මේක ඔයා කොච්චර අතින් එහෙම කරන්න හැදුවත් මේක ලේසියකට ලිස්සලා යන්නේ නැහැ. ඉතින් ඇත්තට මේක plus point එකක්. මොකද ගොඩක් වෙලාවට ගේම්ස් ගහද්දී අපි මවුස් එක සහ අත මේස උඩ තියෙද්දි ඕක එහෙම යන්න ගත්තොත් ඇත්තටම මල වදයක් වෙනවා. ඉතින් මේක ලේසියකට එහෙම යන්නේ නැහැ. හොඳ මැටීරියල් එකක් තියෙනවා. මේක දැක්ක මම එකම අවුල මේක අර උඩ තියෙන පොඩ්ඩක් අර බූල් වගේ ටෙක්ස්චර් එකක් නේ. ඉතින් අන්න ඒක ඕගලගේ නියපොතු පොඩ්ඩක් වැදුනොත් නම් පොඩ්ඩක් මේ බූල් ගතිය ඇවිස්සෙන්න බලනවා. නමුත් දැන් මම මේක මේ වීඩියෝ එක කරද්දි මම මේක සතියක් විතර යූස් කරනවා. මොකද මට මේක මේ අන්බොස් කරා ඊට පස්සේ මට වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් හම්බුනේ නැහැ. මම මේක සෑහෙන කාලයක් තිස්සේ යූස් කරනවා. තාම නම් මේකේ අවුලක් මට වෙලා නැහැ. ඔන්න එහෙනම් මම වීඩියෝ එකේ මුලදී පොරොන්දුනා වගේම ඔයාලට ටිමු එකෙන් ප්‍රොඩක්ට් කීපයක් ඕඩර් කරලා ඒ ටික රිවිව් කරලා පෙන්නුවා. ඒකේ ක්වොලිටි එක ඇත්තටම හොඳද මේක වටිනවද කියන එක. නමුත් වටිනවද කියන තැනට එද්දි මට පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒකට හේතුව මේකේ පැකේජින් එක. ඉතින් මේකෙදි මම සැටිස් වෙච්ච එකම පැකේජින් එක මමගේ ඔර්ලෝසුවාව පැකේජින් එක. මම AliExpress එකෙනුත් ගොඩක් පැකේජ් වල තියෙනවා. AliExpress එකෙන් එන හැම අයිටම් එකම වගේ බබල් රැප් එක පොඩ්ඩක් දාලා වань. ඉතින් මම හිතන්නේ මම මේක එච්චර ලොකුවට මයින් ගන්න නැහැ. මොකද මම ගෙන්නුව ටිකෙන් එකක් mouse pad එකක් බැනර් ටිකක් එකක් ඇවිල්ලා පැල දෙකක් ගෙනාවා. ඒක හින්දා මං හිතනවා ඒක අවුලක් නෑ කියලා. නමුත් at least අර මගේ RGB පාටියවත් බබල් රැප් එක වගේ මොකක් හරි කවර් එක දාලා තිබ්බනම් ඇත්තට මේක වටිනවා කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගලගේ අදහසුත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දැන්ටම ටිමු එකෙන් බඩු ගෙන්නනවා. මම ඒක අනිවාර්යෙන් දන්නවා. හරිද? මොකද දැන්ටමත් මේ විදිහ ගොඩක් කට්ටිය ටිමු එකෙන් බඩු ගෙනනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගලන්ට මුහුණ දෙන්න ඕන එක්ස්පීරියන්ස් උත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ මොකද ප්ලැට්ෆෝම් එක ගැන හිතන්නේ හොඳද කියන එක. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහෙන් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. See you bye.